ඔයලා ගස් පල්ලා තෝව මං අද හැම ගහන්නේ හැම තෝ මාත් එක්ක එකට කියන් ආවද එකට එක නෙමෙයිනේ තාත්තා මට මේ කරන අසාධාරණ ගැන මං කිව්වේ සාධාරණ අසාධාරණකම් ගැන උඹ කතා කරපන් උඹ ඉගෙනගෙන හම්බ කරලා ගියක් හදලා ඒ ගෙදරට ගිහිල්ලා මේක මගේ ගෙදර හරි තාත්තා ගෙදර තමයි තාත්තා ගෙදර කියලා මට එහෙම සතෙකුට වගේ සලකන්න පුළුවන්ද මොකද බැරි මගේ ගෙදර මම ඕන එකකට මට ඕන විදිහට සලකන්නේ තාත්තා ඔය හැම එකටම කොස්ස උස්ස මගේ පස්සෙන් එළවණ එක නැවතුනේ නැත්තම් මම මගේ ඇඳුම් ටිකක් තරම් ගෙදරින් යන්න ඵලයක් දැම්ම ඵලයක් උඹ අල්ලගත්තේ කවුද කියෝ ඉන්නද දැම්ම ඵලයක් නෑ මම යන්නේ නෑ පිට රටක වුණත් ළමෙක් ඉපදුනොත් ඒ ළමයාට ඒ රටේ රෙසිඩන්ස් හම්බ වෙනවා දුවට වඩා හොඳයි තාත්තා හැදුවට මේ මගෙත් ගෙදර මම අඩියක් හෙල්ලෙන්නේ මොන මොකක්ද උඹ කිව්වේ මොනවත් නෑ තාත්තේ මොනවත් නෑ මොකක්ද උඹ කිව්වේ සෝරි තාත්තේ වැරදිලා කියවුනේ කුණු හරපයක් නේද උඹ කිව්වේ සෝරි තාත්තේ තෝ මේ ගෙදර මගේ ඉස්සරහා කුණු හරප කියන්න සෝරි තාත්තේ තෝටාද මම මල්ලි මොකදුයි මේ හැක්කලු කරගෙන තාත්තා ගැව්වා අංකල් ආ දවල්ට කන්න දුන්නෙත් නෑ පඩි සිරී තමුසේ අදත් දවල්ට කෑවේ ගුටි විතරද සිරාවට තමුස දවල්ට කෑවනට තම දැ පාට් පවුලානි වුයි දවල් තිය රෑටත් කන්න නැති නැතියෙන් තාමුසේකින් මොකක්කරි අසමත් ජාති වැඩක් කරන්න ඇති එහෙම එච්චර ලොකු දෙයක් වුණේ නෑ අනේ තමුස ගැන මන්නෝ දන්නවදයි මොකක්ද කරේ කියනකු තාත්තයි මයි පොඩි බහිම් බස්සීමක් වුණා ඉතින් තමුසලෙන හැමදාම් පහිම් බසරවානි වුයි ඕකති කණරුද ඉතරන් හේතුවක්ක නෑ මේ අතරේ මගේ කටින් පොඩි කුණුහරපයක් පිට වුණ තවුස තාත්තර කුරුවර්පයක් කිවද මේ පොඩි කුණුහරපයකන කිව්වේ නෑ වැරදිල කටින් පිට වුණා වැරදිලවුනත් ඔයි තවුසේ මාර බඩුවන්නේ තවුස තාත්තට කුරුවර්පයක් කියල මේ දනගැසල පේරුණා මද ඔවංක ආය කුමරපැකිවොත් මේ ගෙදරින් එලෝනවා කිවා මටත් දැම් මේ ගල පාලාංක තින තාත්තක තාන්න පිට දරාගෙන මට එතුනත් මම්ම ඇඳුට තර යන යන්න මේ ගෙදර ඇනික පලැප යන්න මුරුකු පැකටයකන රුපියල් 50 කතේන ගෙදරින් යන්න කතාව මඩගෙනියංක පොඩක් ඉන්නවා දමල තාත්තා පොඩ්ඩක් ශේප් කරන්න බලන්න එනෝ කෙනෝ නැගිටල පූකදමසි කරන්නේ මොකදාක ලේවුණේ මට කුචියෝ කුචි ඉතින් කුණු හරප කියලා කෑගන්න ඒම තමයි මට පොඩිකරද කුචුකව කුණුවරප කියනවා අංකල්ම මෙතර කල් ආශ්‍රය කරලා දන්නන්නේ අංකල්ට කුචි තියෙනවා කියලා මට මුගේ ඉස්කෝලෙනුත් හැමදාම මට අවනද මු හැමදාම පන්තියේ කුණුහරුප කියනවා කියලා. දැන් ගෙදරත් කුණුහරුප කියන්න පටන් අරන්. මේවා දකින්නද අපි මුන්ට වියදම් කරලා උගන්වන්නේ. මල්ලි බාද බැරි වෙලාවක් හරි නාවනම් මම මුව හෙට එලි වෙනකන් දනගස්සලා තියෙන. හෙට එලි වෙනකන් දෙමාපියෝ ඉස්සරහ කුණුහරුප කියන්න පටන් අරගෙන. හරි අයියේ මට තේරෙනවා. ඒ උනාට මේ පොඩි උන්නේ අයියේ. ඌ වැඩි දුරදිග හිතන්න එපා ඉතින්. ආන්න ඒක තමයි මාත් කියන්නේ. පොඩි උන් ඉගෙන ගන්න ඕනේ පොඩි උන් විදිහට හැදෙන්න. මුන්ට පොඩි කාලේ ඉඳන් කිසිම අනගුණක් නැහැ. අනිත් එක මූ හොඳට මතක තියාගන්න ඕනේ. මේ ගෙදර මූලිකයා මම. මේ ගෙදර කුණුහරුපයක් කියනවා නම් කියන්න පුළුවන් මට විතරයි. වෙන එකෙක්වත් මොන්නම හේතුවක් නිසාවත් මේ ගෙදර ඇතුලේ කුණුහරුපයක් කියලා තිබ්බොත් කන පළල තමයි එළියට යවන්නේ. මේ ගෙදර මම ඇරෙන්න වෙන එකෙකුටවත් කුණුහරුප තහනම්. අනික
අනික දැන්මූ මාත් එක්ක කටගහගෙන එනවත් වැඩි. ඉදාගෙන ඇති කරදඩු ඉස්මහත්තනකොට තාත්තක පොඩින් කියලා. වැඩිහිටියෙකුට කතා කරනකොට ඒකට විදියක් තියෙනවා. දැන් ඇටෙන් පොත්තෙන් එන්නත් කලින් මොකද ඔබට වෙලා තියෙන්නේ? තෝ දැන් මගෙන් බත් කන්න එක නවත්තලා මැරුම් කණ්ඩ යන්නේ. ඇයි තාත්තා දැන් මට බයින්නේ? අංකල්නේ ගුණවර්ප කිව්වේ. මට ගුණවර්ප කියන්නේ තමුසේ කුටු ගාවනේ ඉන්නනේ ඕනේ. ඒ තාත්තා දැන් කිව්වේ කිසිම හේතුවකට මේ ගෙදර තාත්තලා ඉන්න වෙන කාටවත් ගුණවර්ප කියන්න බෑ කියලා. වෙන අංකල්ටත් බයින්න බෑ. ඒක උගේ උපන් ආබාධයක්. අපි පොඩි කාලේ ඉඳලා දන්නවා මූට කුචි කවනකොට ගුණවර්ප කියවල ලෙඩේ දිනනවා කියලා. අනික උගේ කටින් ගුණවර්ප පිට වෙන්නේ හිතලා නෙවෙයිනේ. ඉතින් එනම් මගේ කටින් ගුණවර්ප පිට වෙනවද හිතලාද? මේක මාර වැඩක් නේ. මගේ කටින් වචනයක් පිට වුණොත් කුණු වෙන කාගරි කටින් පිට වුණොත් මල්. මේ ගෙදර මට විතරයි තාත්තගේ ඔක්කොම අසාධාරණයක්. තමුසේ බා පිස්සෙක් නේ ඔය. තාත්තා ඉස්සර ආයෙ ගුණවර්පයක් කිව්වා නේද? කිව්වේ නෑ අංකල්. ආයෙසරයක් කියවුණා. තාත්තගේ අසාධාරණකම් එක කුණුවරප කියවෙන්නේ නැතුව තියෙනවදානේ. අනික බලන්න අංකල් එතන කුණුවරපයක් කිව්වම තාත්තා මොනවත් කිව්වේ නෑ. මගේ කටින් කුණුවරප පිට වුණාට තමයි තාත්තගේ උත්තර සද්ද. ඕකනේ ඔය තවුසෙත් එක බැරි. තමුසේ මේ ආගේ ඉන්න මාවත් තමයි දානවනේ. තමුසලා තාත්තත් එක්ක මොනවා හරි කතා කරන්න ඕන නම් ගරුදරු දීලා කතා කරනවා. කුණුවරප කියන්න එපා. වැඩි කියන්නේ ඇයි? ඔව් එතකොට අංකල් කියන්නේ අනේ පියතුමනි මෙසේ අසාධාරණකම් මට නොකරනු වෙනවා කියලා තාත්තට වඳින්න කියලාද? නැතුව. එහෙම තමයි අපි අපේ තාත්තට කතා කරේ. පිසුද අංකල්. තාත්තට මට කියන්න තියෙන දේවල් කුණුහරුපයක් දෙයක් නැතුව ගරුසරු විදිහට කියන්න බෑ. බලන්න කොච්චර කුරුල්ලුද කියලා. කණ්ඩ අතර ගත්ත බත් එක කන්න දුන්නේ නෑනේ. කණ්ඩ දීදෝයි තමුසේ කරන අලු මුත්තේරු වැඩවලනේ. මේ මන් දැක්කේ තමුසේලා තාත්තට වත්සපල්ලයට යනවා. ගිහින් එන්න කලින් ඉක්මනට ගිහින් අර කැමෙක් කාලා එනවා. එහෙම මේසේ උඩ. නෑ නෑ ඕනේ නෑ. ඕනේ නෑනේ මේ ඇයි ඉක්මනට හොරෙන් ගිහින් කාලා එනවා තාත්තා ඉන්න කලින්. නැත්තම් තමුසේ තාත්තට රැයට ගන්න හම්බෙන්නේ නැහැ. කොහෙද යන්නේ? මං තොට කිව්වේ එළිය දන ගහගෙන ඉන්න කියලා නේද? කවුද උඹට නැගින්න කිව්වේ? පළ තෝව කෝටුමස් කරන්න කලින් එළියෙන් ගිහින් දන ගහපන්. තොට අද කෑම නෑ. ආවා මගේ ඉස්සරහ කුණුහරුප කියන්නේ. මමයි මේ ගෙදර මූලිකයා. උඹට බෑ මගේ ඉස්සරහ කුණුහරුප කියන්න. පුළුවන් නම් කියලා පෙන්න පායක කුණුහරුපයා. අනේ බුදු තාත්තේ මට මේ එපා වෙලා තියෙන්නේ. මේ මොන වැඩක් තාත්තේ කරන්නේ? මම මේ ගෙදර හිරකාරයෙක්ද? අම්මඩ මමත් මිනිස්සෙක්. මටත් කියලා හැංගීම් දැනීම් තියෙනවා. පොඩි එකා තමයි. ඒ වුණාට මටත් කියලා ආත්ම කරුත්වයක් තියෙනවානේ. තාත්තා මට මේ සලකන විදිය වැරදි. මේක දැන් ඇති තාත්තේ. මට ඕනේ මේ ගෙදර තාත්තත් එක්ක සමාදානෙන් ජීවත් වෙන්න. ඒ වුණාට සිරාවට මට මේ මගුල එපා වෙලා තියෙන්නේ.